මොකද්ද මේ? මේ පියාඹර පීරිසිය කොහෙන්ද ආවේ? අනේ අයියෝ අපි බේරගන්න. අපේ මේ නගරයට පිටසක්වල ජීවීන්ගේ යානයක් කඩාන වැටලා තියෙනවා. අපි ඒ ගැන තොරතුරු ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කියනවා නම් මේ පිටසක්වල ජීවීන් ගැන අපි තොරතුරු සියල්ල පුළුවන් විදියට ගෙන එන්න බලාපොරොත්තු. මේ පියාඹර පීරිසිය කොහෙන්ද ආවේ? අපිට මොනව වෙයිද දන්නේ? අයියෝ ග්‍රාමශික මහත්තයෝ මේ මොන විනාශයක්ද සිද්ධ වෙන්නේ? මට නම් හිතෙන්නේ මේ පිටසක්කල් සෙට් එකක් තමයි. මදයි කොලා මගේ අවුරුදු 20ක පළපුරුද්දට ඒලියන්ස්ලා පහර දෙනවා දැකලාම නෑ. අයියෝ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ඔයා කොහෙද ඉන්නේ? නවත්තන්න කිව්වේ. නීතියේ නාමයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමයෙන් නවත්තනවා. කරුණා කරලා නවත්තනවා. ලයිසන් නැතුව දාවේ කියනවා. අයියම්මා සූටියෝ මාටියෝ ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? අයියා අනේ මේ මොකද්ද වෙන්නේ? අපේ මේ බැංකුවල තියෙන සේරම සල්ලි ටික අද ගන්නව නේද? අර බලන්නකෝ චූටිනේ මාටිනේ ඉන්නවා. චූටිනේ මාටිනේ ආවා. පොන්කි මෙහාට එන්න. මේ ඒ දෙන්නද? මේ නේ දෙන්න තමයි. බලන්නකෝ බය නැතුව එන හැටි. මං හිතන්නේ ඒ දෙන්න උඩටම එන්න හදන්නේ. අපි ඒ දෙන්නට කොහොමවත් උඩට එන්න ඉඩ තියන්න හොඳ නැහැ. අපි දෙන්න දැම්ම විනාශ කරලා දාන්න ඕනේ. යමු ඉක්මන් කරමු. මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න ඕනේ. මොනවද කරන්නේ? සමා වෙන්න. විච්චෙනවා. එන්න රස්නේ වැඩි වෙනවනේ. මේක අල්ලගෙන ඉන්නේ කොහොමද? ඔන්න මම නකට ඇරියා. මාචෝ අපිට හැමදාම මෙහෙම පාවි ඉන්න බෑ. අපි කොහොමද ඇතුළට රින්ග ගන්න ඕනේ? මට টොප් අදහසක් ඇවිල්ලා තියෙන්නේ. අපි එකින් එකට පයිමු. 1 2 3 හරි. ඔයා පැන්නද මාටියෝ? මාටියෝ මොකද්ද හීන බල ඉන්නේ? මෙහෙ එනවා. පල්ලයට නෙමෙයි උඩට එන්න කිව්වේ. අයියෝ සෝරි. එක වාට කලබලයට වැරදුනා. උඩ කියලා හිතලා යටට ගියේ. අපේ අම්මා නියමයි ෂූටියෝ, නියමයි මාටියෝ. ඕහෝ මේ දෙන්න පුදුම වැඩකාරයෝ දෙන්නෙක් නේ. අපේ රොකට් එක එල්ලලා මෙහෙට එන්නද හදන්නේ?
ඔයා බය වෙන්න තු ඉන්න පැංකි. අපි දෙන්න එකතු වෙලා කොහොම හරි ඒ දෙන්න උඩ දෙන එක නවත්තන්න. පැංකි විෂ වායු නිකුත් කරන්න ලෑස්ති වෙන්න. Mario, ready when there? 1, 2, 1, 3, 4, 5, 6, 7, 8. මේ ඉස්සරහට ගිහලා මොකද්ද චූටියෝ අපි කරන්නේ? Mario තුන කිව්වට පස්සේ උඩ පයින්න ඕනේ තේරුණාද? මතක තියාගන්න. 1, 2, 3. Mario, අඩිය පිටියට දිහා හේත් තුලා නැගිමු 1 2 1 2 1 2. That's right. 1 2 1 2. Cut. අපිත් එක්ක හැප්පෙන්න ඔයාලට කොහෙන්ද හයියක්? කවුද ඔහෙලා කියනවා? මේ මට කියන්නේ මාටින් මට කියන්නේ ෂූටින්. ඔය මහත්තුරු කවුද එතකොට? මගේ නම පින්කි. එතකොට මේ බැංගි අර පොන්කි. අපි භයානක හොරු. ඕගලගේ නගරේ බැංකුවක තියෙනවා මිල කරන්නවත් බැරි තරම් දියමාන්ත තොගයක්. අපි ආවේ ටික ගන්න. මේ තමයි අපිට පැවරුණු රාජකාරිය. එතකොට අපිට කියන්න ඔය දෙන්න කවුද කියලා? පොලිසියෙන්ද? CID එකෙන්ද? නැත්නම් FCIDද? මිතුරන්ගේ මිතුරා හතුරන්ගේ හතුරා අපි තමයි ෂූටිනුයි මාටිනුයි. ඉක්මන් කරුවොත් හොඳයි. ඕගොල්ලෝ මේ කන්නේ මම සමෝස කන වෙලාව. තේරුණාද? ඔයා මේ දැම්මම මේ යානාව හරවගෙන අපේ නගරෙට ආපහු යන්න ඕනේ. නගරෙන් ගත්ත ෂේප්පු එකක් නෑ ආපහු දෙන්න ඕනේ. එහෙම නොවුනොත් නැත්නම් ඔහෙලා මොනවා කරන්නද? එහෙම නොකරුවොත් මේ මාටින්ගේ වැඩ කිඩ බලා ගන්න පුළුවන් වෙයි. Bye bye shooting Martin. No jam. අනේ ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද සූටි ඔයා මොනවා හරි හිතන්නකෝ. Mario ඉන්න ඉස්ම කරන්න.
අපිට කොහොමද මේ වගේ දෙයක් සිද්ධ වුණේ? මට නම් මේක හිතා ගන්නත් බෑ. මටත් ඒ වගේ තමයි. මගේ ඇඟ ඇතුලේ මොන හරි දෙයක් වෙනවා වගේ මට තේරෙනවා. මගේ ඇඟේ දැන් ලොකු ශක්තියක් තියෙනවා. ඔන්න බලාගන්නකෝ. පොන්කි මේක ඇත්තටම හොඳයිනේ. අපිට සුපිරි බලයක් හම්බෙලා. බැංකි ඔන්න බලාගෙන. මේක නම් හිතා ගන්නත් බෑ. අපිට සුපිරි බලයක් ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඉතින් මේ විශ්වයට වෙන්න ලොකුම බලවත් ටික අපි. මේ විශ්වයේ සුපිරි වීරයෝ. පෙන්කි පොන්කි අපි දැන් පෘථිවියට ගිහිල්ලා ඒ ඉන්න සූටියයි මාටියයි හාගෙන ඒගොල්ලන්ව විනාශ කරන්න ඕනේ. ඒ වගේම පෘථිවිය අපේ අතට ගන්න ඕනේ. තවත් බලගින්න බෑ. අපේ ජීවිත 99න් බේරුනේ. අර යානේ තිබ්බ හින්දා තමයි මෙහාට පැනගත්තේ. හැබැයි අර ලස්සන කෙල්ල පින්කිටයි පැන්කිටයි පොන්කිටයි නම් ජීවිත බේරගන්න බැරි වෙන්න ඇති. හයි පවවනි. අපේ අම්මා ෂූටි ඔයා මොනවා කියනවද කියලා මට දැන් තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගැන හිතන්න එපා උඩට වඩා. මොකද ඕගොල්ලෝ කරේ ඒ වෙලාවේ හැටියට කරන්නම ඕන වැඩේ. මේගොල්ලන්ව වට්ටලා දාපු එක කොච්චර දෙයක්ද අපේ රට වෙනුවෙන්. සූටින් මාටින් ඔයා අපේ යානෙට ඇවිල්ලා අපි විනාශ කරන්න හැදුවා. දැන් අපි බලා ගන්නම්. පින්කි පැන්කි පොන්කි ඔයගොල්ලෝ ආපහු ආවද? ඔයාලට මතක නැද්ද යානාවේදී මං සලකපු හැටි? මෙච්චර වෙලා ආශ කැරකි ඉඳලා එකපාරට බිමට ආවේ මොකටද? ඈ මහාචාර්යතුමා මේගොල්ලන්ට මෙච්චර ලොකු බලයක් ඇවිල්ලා අපේ නගරෙට කොහොමද අනේ කඩාපාත්තුනේ? මට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ෂූටි වටි උඹ ආන්නකෝ. මේ අර රට්ටන උල්කාපාත දෙක එකට හැප්පුණාට පස්සේ ඒකෙන් ඉන්න බලයෙන් තමයි මේගොල්ලන්ට ඔය පවර් එක හම්බ වෙලා තියෙන්නේ. ඔය බලේ නම් එසේ මෙසේ බලයක් නෙවෙයි තේරුණාද? එහෙම දෙයක් උනේ නැත්තම් කොහොමද මේගොල්ලන්ට මෙච්චර බලයක් ඉන්නේ? අනිවාර්යෙන්ම මේක තමයි වෙලා තියෙන්නේ. නෑ. ඔයාලා මොන දේ කල්පනා කළත් මාත් එක්ක හැප්පෙන කලේසි වැඩක් නෙමේ. මොකද මම තමයි මේ සක්වලටම ඉන්න සුපිරි වීරයා. අන්න ඒක මතක තියාගන්නවලා. සුපිරි වීරයෝ නෙමෙයි. ඕගොල්ලෝ සුපිරි හතුරෝ. හැබැයි ඒ වුණාට ඒවා මෙහෙට හරියන්නේ නැහැ. හරිද? දාන සෙල්ලමක් දාගන්න වෙන තැනක ගිහිල්ලා. ඕගොල්ලෝ අපේ හතුරෝ. මම සලකන්නේ හතුරන්ට සලකන විදියටයි. හරිද? හතුර නෙමෙයි. ආමට මොන දේ කිව්වත් මම තමයි කවදා හරි මේ සක්වලේම අයිතිකාරයා වෙන්නේ. අපිට දියමන්ති ටික හම්බුනහම මේ මුළු ලෝකෙම අපි අයිති කරගන්නවා. අපේ බලය 7 ගුණයකින් වැඩි වෙනවා. තේරුණාද? සූටියෝ ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ. ඔයා මොනවාරි හිතන්නකෝ. මොනවාරි කරන්නකෝ. වෙන මොනවා කරන්නද මාත්‍යෝ? සමෝසා එකක් කාලා වැඩේ දෙන්න. ඔකනේ පුරුදු එක. ඔන්න. ඔය දැම්මා ඔල්ලගන්න. දැන් එනවා. මම පෙන්නන්නම් වීරයාට මගේ වැඩ. අනේ සූටියෝ අයියෝ එයාට එකපාරයි ගැහුවේ. එයාට රිදුන්නේ නැහැ. බලන්න මගේ අතට වෙලා තියෙන දේ. ඒගොල්ලන්ට ගුටි ගහලා නම් පරද්දන්න බෑ වගේ. මාටින් ඔයා ලෑස්තිද? මාත් එක්ක සටන් කරන්න. 1 2 3
තමයි තෝන් වෙන්නේ. ජෝන් තමයි තෝන් වෙන්නේ. හරිම සතුටුයි. හරිම සතුටුයි. අද සුටියයි මාකයි හොඳටම ගුටි කනවා අර පේනවනේ. මේ ලෝකේ හොඳම බලය තියෙන කට්ටිය තමයි මේ පාර ඇවිල්ලා තියෙන්නේ. මම ඒගොල්ලන්ගේ හොඳ යාළුවෙක් වෙනවා. ජෝන් තමයි තෝන් වෙන්නේ. ජෝන් තමයි තෝන් වෙන්නේ. ජෝන්. ඔහෙලා මොකද්ද මගේ යාළුවට කරපු ඒ කැත වැඩි ආ? මගේ හැටි තාම හරියට දන්නේ නැහැ තුන් දෙනා. ඇත්තද? ඔහේගේ යාළුවට වෙච්ච දේ ඔහෙටත් කරගන්න ඕන වෙලා වගේ. මෙන්න එහෙනම්. අනේ වීඩියෝ කරේ. අනේ අපේ අම්මා ෂූටි මාටින් ඔයගොල්ලන්ට මොකද්ද සිද්ධ වුනේ? කිසි දෙයකට බය වෙන්න බෑ. මේ ඉන්ස්පෙක්ටර්ලා කීනකම් මේ ලකීගෙන් පෙරේක මාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. පිට සක්වල ජීවියෝ නෙවෙයි. මොන සක්වල ජීවියෙක් ආවත් මම ඒ සක්වල ජීවියන් ඉවරයක් කරලා දාන්න ඕන්න බලාගන්න. අපේ අම්මා සේරම පොල් ගෙඩි ටික එක පාරේ විනාශ කරා. ඒකත් එක්ක ෂොට් එකෙන් අනිත් දෙයියලේ අයියා අම්මා එකක් ඉතුරු වෙලා තිබිලා. දුවන්න මේගොල්ලෝ දැන් අපිට මොනව කරයි දන්නේ දුවන්න. අයියෝ කවුරුවත් දුවන්න බෑ ඕමින්ට. කීයටවත් පින්කි පැන්කි පොන්කිට මේ නගරේ අල්ලගන්න මම ඉඩ තියන්නේ නැහැ. මං ඒක ඔය හැමෝටම දෙන පොරොන්දුවක්. මම මේ තුන් දෙනාව ආපහු ඒගොල්ලන්ට අයිති අභ්‍යවකාශයටම යවනවා. ඔව්. ඔහෙට බෑ මගෙත් එක්ක හැප්පෙන්න. පුළුවන් නම් හැප්පිලා බලන්නකෝ. කොහෙන්ද ඉක්මන් කරලා එන්නකෝ මාටින්. අනේ මාටියෝ මගේ අතීතර මිත්‍රයෝ මේගොල්ලොත් එක්ක ගහකට යන්න එපා. ඒක මහා මෝඩ වැඩක්. මේගොල්ලොත් එක්ක අපිට ගහනවා තියා හැරෙන්නත් බෑ. ඇත්තමයි. නෑ මාචාතුමා මම යන්නේ නෑ. මේ මාටින් එහෙම ලේසියෙන් පරාද වෙන කෙනෙක් නෙවෙයි. අනේ මාජෝ සිටුේෂන් එක තේරුම් ගන්නකෝ. අපි මෙතනින් දැනට මාරු වෙලා යන්. පස්සේ ඇවිල්ලා රිටර්න් එක දෙමු. එන්න. කොහෙද ඔය කට්ටියත් එක්ක යන්න හදන්නේ? පොල් ගහලකට බේරෙන්න හදන්නේ. අයියෝ මේ අපි වටරේ පාටක් නෑ. මොකක් හරි වෙන බොරුවක් කියලා මෙතනින් ෂේප් වෙන්න බලමුද? අයියෝ අනේ. අපේ අම්මා මේ තප්පත්තු දෙක මාරු ගඩයිනේ දෙයියලේ. වලේ කොලා මේ රගන්න ස්ටුඩියෝ වාදිය උදව් කරන්න. හත්තුණා බලන්නකෝ පින්කි ඔයාගේ කොණ්ඩේ නිකන් සුදු වෙලානේ. මොකද වෙලා තියෙන්නේ? වයසට ගිහිල්ලා වද්ද නංගි ඔයා. මොකා? මගේ කොණ්ඩේ ඉදලා? අයියෝ දෙයියනේ. මගේ කොණ්ඩේ කළුයිනේ. කොහෙද යා ඉදලා තියෙනවා කියලා කිව්වේ? ඔය සුටිය තමයි හැමදේම කරන්නේ. එයා මොලේ පාවිච්චි කරලා ඔයාව ගොඩන්ට ඇඳුවා. ඔයාට තේරුණා නේද? එතකොට කවුද මේ කොට? මගේ නම ජොන්. මම දකින්නේ තුවා දකින්නේ හිණේම තමයි. තමයි. හැබැයි හිණේ මට හැබෑ කරගන්න වෙන්නේ නැහැ. සූටියයි මාටියයි මේ නගරේ ඉන්නකම්. අපි ෂූටින් වයි මාටින් වයි හොයාගෙන ආවේ. ඔහෙට කියන්න පුළුවන් දෙය දෙන්න කොහෙද ඉන්නේ කියලා. කියනවා කොටෝ. මං අනිවාර්යෙන් ඒගොල්ලෝ ඉන්න තැන දන්නවා. මං ඒක අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට කියනවා. හැබැයි ඒක කොන්දේසියක් උඩ තමයි මං ඒක ඕගොල්ලන්ට කියන්නේ. කොන්දේසියක්?
අනේ සෝරි කොන්දේසියක් නෙමෙයි ඉල්ලීමක් විතරයි ඇත්තටම ඉල්ලීමක් විතරයි ඕගොල්ලෝ හොරකම් කරන හැම දෙයකම පොඩි ගාණක් මට දෙන්න එතකොට ඕගොල්ලන්ගේ හිතත් සතුටුයි මගේ හිතත් සතුටුයි මම මේ කියපු විදිහ හරි නේද එහෙම ඕගොල්ලෝ දෙන්න පොරොන්දු වුණොත් එහෙම මං කැමතියි ඒගොල්ලෝ ඉන්න තැන ඕගොල්ලන්ට කියන්න අනිත් එක ඕගොල්ලෝ කියන ඕනම දෙයක් මං එකපාරින්ම ඕගොල්ලන්ට කරලා දෙනවා ප්ලීස් දැන් බලා ගන්නවා මට තේරෙන්නේ මේ තුන්දෙනාට මොනව කරන්නද කියලා. මේ තුන්දෙනාට අපි ගහලා හරියන්නේ නැහැ. මේකට මොලෙන් වෙන ගේමක් ගහන්න ඕනේ නැත්තම් බෑ. ජනාධිපතිවරණයට වඩා සංකීර්ණයි මේ වැඩේ. මහාචාර්යතුමා මේ වෙලාවේ ඔයාගේ උදව් අපිට ඕනේ. ඒගොල්ලෝ වගේ මොකක් හරි සුපර් හීරෝස්ලාගේ පවර් එක මොනවා හරි දෙයක් අපිට සෙට් කරලා දෙන්න නැත්තම් බෑ. නැත්තම් කොහොමද අපි ඒගොල්ලොත් එක්ක ෆයිට් කරන්නේ ඔයා හිතන්නේ? අයියෝ ඕගොල්ලෝ කිසි දෙයකට කලබල වෙන්න එපා. ඕගොල්ලෝ විනාඩියක් ඉන්න මං ඕගොල්ලන්ට සුපර් පවර් එකක් දෙන්න නියමිත වැඩ කරන එකක්. ඔයලට බෑ ඔක ඇතුළට වෙලා මගෙන් බේරෙන්න යුටියෝ වගේ ඕජින් අපිට ඉන්නකෝ. මගේ රහස් සුමන් මාර්ගයේ කොයිදින්ද පැනලා යන්නේ ඉක්මන් කරන්න. කොහෙටද මේගොල්ලෝ ගියේ මම කියන්නම් ඊට කලින් මේක අයින් කරන්නකෝ අයියෝ මගේ මුණ කම්පයි ඔයා නම් හරිම විහිළුයි. අයියෝ මගේ ඔළුව තාමත් කරකිනවා වගේ මේක තමයි මහාචාර්යතුමාගේ ලැබ් එක මේක කොහෙන් හරි උමගක් ඇති සමහර විට ඒගොල්ලෝ එකෙන් පැනලා ගියාද දන්නේ නැහැ යමු ගිහිල්ලා දැම්ම මෙයාලව අල්ලගමු අපේ අම්මා මේ ජෝන මොන පාතාල කාර්යාවත් ඒකත් එක්ක එකතු වෙනෝනි දැම්ම කියන්න ඕනි ෂූට් එකටයි මාටියටයි හලෝ ඉන්ස්පෙක්ටර් මහත්තයා උඩ මොකද වෙන්නේ කියලා කියනවද? ෂූටියෝ මට වෙන්නේ අරගොල්ලෝ අපි හොයාගෙන දැන් අපි මොකද කරන්නේ මේක? කොහොමද ෂූටින් මාටින් ඉක්මන් කළා එළියට එන්න අද තමයි ඕගොල්ලන්ගේ අවසාන දවස හතුරන්ට උදව් කරනවා නේද ජෝන්? ලෝකා මං හිතුවේ නෑ ඕගොල්ලෝ මට ගුටි කන්න හරි කියලා මෙහෙම දන්නේ ඕගොල්ලෝගේ සුවචකී කරු ගෝලයට සලකන්නේ ඇත්තම කියනවා නම් ඔයා හරිම විහිළුකාරයෙක්. පට්ටුනා ඔය වටේ තියෙන මොකක් හරි එකක් අල්ලගන්න. එතකොට එයාට ඇදලා ගන්න බෑ. චූටියෝ ඔය පොඩි අට්ට අල්ලගෙන වඩන්නේ මේ ගස්සැල්ලුවා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ මාටියෝ. ෂූටින් මාටින් ඔයලා හිතුවද මගෙන් හැංගිලා ඉන්න දැන් අපි ළඟ තමයි හැම ශක්තියක්ම තියෙන්නේ දැන් ඉතින් කාටවත් අපි නවත්තන්න බෑ අපේ අරමුණට යනකම් අපි මේක නවත්තන්නෙත් නෑ ඔයලාගේ අවසානේ දැන්වත් ඔයලා අපේ වැඩවලට බාධා කරන එක නවත්තනවා අපි ඔයලාව ඉතුරු කරන්නේ අපි යන ගමන නවත්තන්න ඔයලාට කීයටවත් බෑ එහෙමද ඔය හිතාගෙන ඉන්නේ? ඒක නම් කීයටවත්ම හරියන්නේ නැහැ. ඔයලා දන්නේ නැහැ අපි දෙන්න ගැන. අපෙන් බේරෙන්න බෑ. ඔයාලව සාදරයෙන් මෙහාට පිළිගන්න. ෂූටියෝ මාටියෝ දැන් ඉතින් ඔයලා මේ කූඩුව ඇතුළට වෙලා ඉන්නවලා අපි අපේ වැඩ අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම කරනවා ඒ වගේම අපි මේ මුළු ලෝකෙම අපේ යටතට ගන්නවා ජෝන් ඔයාලා මෙයාලව
පැනලා යන්න නොදී හොඳට බලා ගන්න ඕනේ තේරුණාද? කිසිම විදිහකින් මෙයාලට පැනලා යන්න දෙන්න බෑ. ජෝන් මං ඔහෙම ඉතුරු කරන්නේ නෑ. ඔය අපේ මිනිස්සුන්ව පාවා දීලා හතුරොත් එක්ක එකතු වුණා. ඒ තුන්දෙනා ඔහෙට මොනවද දෙනවා කියලා කිව්වේ ඈ? මාතියෝ නෑ චූටියෝ මම නවත්තන්නේ නෑ. මේගොල්ලන්ට පාඩමක් උගන්වන්න ඕනේ. මෙයාලා තමයි ෂේරට මුල. නගරෙට හතුරෙක් ආවම අපි එකතු වෙන්න ඕනේ නේද? එහෙම නේද ජෝන්? ඒත් ඔහෙ මොනවද කරුවේ? ඒ හතුරන්ට එකතු වුණා. මං ඔය තුන්දෙනාව ඉතුරු කරන්නේ නෑ. ඔයාලා තුන්දෙනා දන්නවද මම මොනවද කරන්න හදන්නේ කියලා? ඈ? මාතියෝ නෑ චූටියෝ මම මේ තුන්දෙනාට හොඳ පාඩමක් උගන්වලා තමයි පස්සේ බලන්නේ. කවුරු එපා කිව්වම මං ඒක කරනවා. මේ හිර කූඩුවෙන් එළියට ගිය ගමන්ම. චෝන් තමයි දෝන්නේ. චෝන් තමයි දෝන්නේ. ඔයා ඇතුළේ ඉඳලා සද්ද දැම්මට වැඩක් නෑ. ඔයා එළියට ඇවිල්ලා ආපහු ඇතුළට ගියා. දැන් ඉතින් ඕකේ තමයි ඉන්න වෙන්නේ. චූටියෝ මං එළියට ගියාද? එළියට ගියා? අයියෝ මාතියෝ මොනවද මේ කියන්නේ? ඔයා මෙච්චරලා එළියෙන් ඉඳලා නේද ඇතුළට ආවේ? මැට්ටා. අයියෝ චූටියෝ ඔයා කියන්නේ මං එළියට ගියා කියලාද? ඒක කොහොමද වුනේ? මට මතක නෑනේ. ඇත්තටම ගියාද? ආයෙත් පාරක් මං එළියට ආවොත් මං හොඳ පාඩමක් උගන්වනවා. ඇයි දැම්මට එළියට යන්න බැරි? අනේ මාතියෝ ඉතින් කොහොමද මොලේ කියන එක දෙන්නේ? අයියෝ. අනේ මේක දවල් බලමු කැඩිලාද කියලා. නගරේ ඉන්න සියලු දෙනාම අමතන්නේ පින්කි පැන්කි පොන්කි කියන විශ්වයේ ඉන්න සුපිරි වීරයෝ. අදින් පස්සේ ඔය හැම කෙනෙක්ම අපිට ඕන විදිහට වැඩ කරන්න ඕනේ. ඕගොල්ලෝ හම්බ කරන හැම මුදලකින්ම කොටසක් අපිට දෙන්න ඕනේ. ඒ වගේම අපිට ගරු කරන්නත් ඕනේ. මේ නගරේ කිසිම දෙයක් මීට පස්සේ අපිට නොදැනුවත්ව සිද්ධ වෙන්න බෑ. මොකද අදින් පස්සේ මේ නගරේ අයිතිකාරයා මමයි. දැක්කනේ කාටවත් අපිත් එක්ක හැප්පෙන්න බෑ. අපිත් එක්ක හැප්පුණොත් හැමෝටම සිද්ධ වෙන්නේ මෙයාට වෙච්ච දේ. අපිට කීකරු වෙන අය අත උස්සන්න. කකුල උස්සලා හරියන්නේ අත් දෙක උස්සන්න. හොඳයි. දැන් ඉතින් හැමෝම තම තමන් ගාව තියෙන වචන කියන දේවල් අපිට ගෙනල්ලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි, රත්තරන්, ඒ හැම දෙයක්ම. අපි මෙහාට ආව එක බැංකුවක දියමන්ති හොයාගෙන. ඒව නැතුව අපි මෙහෙන් යන්නේ නෑ. කොයි බැංකුවේ දේව තියෙන්නේ? මම කියන්නේ ඇත්තද? ඔයා එන තියෙන තැන දන්නවා. යන්න. බොහොම හොඳයි. දැන් ඉතින් මේ හැමෝම ගිහිල්ලා තමන්ගේ බැංකුවල තියෙන හැම සතයක්ම ඇදලා අරගෙන මට ගෙනල්ලා දුන්නොත් හොඳයි. මොකද හැම සතයක්ම අයිති මටයි. තේරුණාද ඔහෙලට? චූටියෝ නැගිටින්න මං හීනයක් දකින්නවා. මට හීනෙන් පේනවා මම්ම පොඩි වෙලා මගේ ඉස්සරහා ඉන්නවා.
ඔයාට ඒ හිඳ පේන්නේ නැද්ද සූටියෝ? මේ මොකද මේ සිද්ධ වෙන්නේ? මේක නම් වෙන්න බැරි දෙයක්. අනේ මම මේ හීනියක්ද දකින්නේ මට කියන්නකෝ. මට තේරෙන්නේ නැහැ. සූටියෝ වාටියෝ මේක හීනයක් නෙවෙයි. මම ග්‍රාම සේවක. මේ ඉන්නේ අපේ මහාචාර්යතුමා. අනේ යාළුවෝ මම කියලා තියන් අපි යාළුවෝ පේරගන්නනේ. ඒ වුණාට ඔය දෙන්න මෙහෙ මොනවද කරන්නේ කියන්නකෝ. ඇත්තම කියනවා නම් අපි දෙන්න මෙතෙන්ට ආවේ අපේ නගරේ බේරගන්න මේ වෙලාවේ වෙන කවුරුවත් නැති හින්දා. ඒ විතරක් නෙවෙයි යාළුවනේ. මම මේ ගෙනාව ස්ප්‍රේ දෙකක් මේ ස්ප්‍රේ දෙකෙන් පුළුවන් අපි දෙන්නට ආයෙමත් ලොකු වෙන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගානට මෑවිලා මෙන්න මේ වැඩේ ඉවර කරන්න. ඊට පස්සේ ඉතින් බැරිය ඕන දෙයක්. වාචාතුමා මේ වගේ පැටව ඔයා හොඳ යාළුවෙක් අපේ ජීවිතේට මේ වගේ යාළුවෙක් හම්බෙන්නේ නැහැ. ඔයාලා වගේ හොඳ යාළුවෝ කාටවත් නැහැ. අයියෝ අනේ මාටියෝ මගේ අතීතර මිත්‍රයෝ මං කියන දේ පොඩ්ඩක් අහන්නේ. මම මේ අවස්ථාවේ සංවේදී කරන්න එපා. අපිට එහෙම වෙලා මේ වැඩේ ඉවර කරන්න බෑ. අපි බොහොම හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕන වෙලාවක් මේක. ඔගොල්ලෝ ගිහලා ඉන්ස්පෙක්ටර් මහත්තයාව හම්බුවෙන්න. හම්බුනාට පස්සේ එයා දෙයි මම හදපු සුපිරි ඇඳුම් දෙක ඔයගොල්ලන්ට. ඊට පස්සේ මේ වැඩේ හිතන තරම් අමාරුවක් වෙන එකක් නෑ. මොකද දන්නවද? ඔය සුපිරි ඇඳුමෙන් අර ගොල්ලොත් එක්ක ෆයිට් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඔය කෙල්ලයි අර මහතුන් දෙන්නයි එක්ක අපිට ෆයිට් කරන්න පුළුවන් වෙන්නේ ඔය ඇඳුම හින්දාමයි. ඒත් මහාචාර්යතුමා ඇයි ඕගොල්ලෝ අපිත් එක්ක ඒ වැඩේට එන්නේ නැත්තේ? නෑ මාටියෝ ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි මෙතන ඉන්න ඕනේ දෙන්නම තේරුණාද? මොකද නැත්තම් ඒගොල්ලෝ අපි පස්සෙන් ඉන්න ඉඩ තියෙනවා. ඒ ඇටේ ඕගොල්ලෝ කොහොම හරි කරලා කතා කරලා දෙන්නම එකතු වෙලා රහසින් හරි කමල්ල ප්ලෑන් එකක් හදලා මේ වැඩේ ඉවරයක් කරන්න ලෑස්ති කරලා තියන්න. එතකන් අපි මෙහෙ ඉන්නවා තේරුණාද? ඊට පස්සේ ඔය දෙන්නට පුළුවන් අහිංසක අපි දෙන්නවත් බේර ගන්න. මහාචාර්යතුමා ඔයාගේ ප්ලෑන් එක නම් ඊටාම හොඳයි. මාටියෝ අපි මේ ප්ලෑන් එකේ විදියට වැඩ කරන්න ඕන. මහාචාර්යතුමා මේ වගේ උදව් කරන්නේ නැහැ යාළුවෝ නිකන් යාළුවෝ කරද්දවට හරිම දුකයි. ඇත්තටම අනේ අපි එනයි යන්නම්. ඔයගොල්ලෝ පස්සෙම ඉන්න. යනවා. අපිට ශක්තිය ආවද? ඒත් මොකවත් උනේ නෑනේ. අවුලක් නෑ. පොඩ්ඩක් ඉන්න ඕමින්න. මේක try කරන්න. නියමටම තියෙනවා. මේක ඇඳලා කියලා කිසිම දෙයක් උනේ නෑනේ. පොඩ්ඩක් ඉන්න. මදිනවා. දැන් මාටිට. මහාචාර්යතුමා නියම ඇඳුමක් තමයි හරි ගස්සලා තියෙන්නේ. මේ ඇඳුම ඇඳලා පස්සේ අපි දෙන්නවත් සුපිරි වීරයෝ වගේ පේනව නේද සූටියෝ? නියම ඇඳුම නේද? මට දැන් සුපිරි වීරයෙක්ගේ බලේ නියමෙටම ඇඟට දැනෙනවා සූටියෝ. මටම ඇවිල්ලා පේනවා අර තුන් දෙනාට මම සලකන හැටි. දැක්කද සූටියෝ මගේ පවර් එක? මං උඩින් යනවා. සූටියෝ මට මේ ඇඳුම ගැන හිතා ගන්නවත් බෑ. දැක්ක නේද මං උඩින් ගිය හැටි? නියමයි නේද? ලෑන්ඩ් කරන්න පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ නේද? මාටියෝ ලෑන්ඩින් ප්‍රැක්ටිස් කරනවා නෙමෙයි. ඕක වැරදිලා තමයි සිද්ධ වුනේ. අනිත් එක ඔයාට එහෙම කිසිම පවර් එකකුත් නැහැ. ඔයාගේ සූට් එකේ ලොකු හිලක් ඇදුනා. ඒකෙන් තමයි යා උඩ ඉඳලා පල්ලෙහාට ආවේ සුරුස් ගාලා. ඔය බලන්න පිටිපස්සේ. මොකක්? මගේ සූට් එකේ පැච් එකක් ගියා කියලාද ඔයා කියන්නේ? ඒකට ගමන් නෑ සූටියෝ. දැන් අපිට සුපර් පවර් ඇවිල්ලා තියෙන්නේ. තව සමෝසා ටිකක් කෑවනම් තවත් පවර් එක එයි. බඩට මොකවත් දාගන්න කලින් ඉස්සෙල්ලා බලමු පවර් එක කොහොමද කියලා.
අයියෝ චූටියෝ පවර් එකක් නෑ අයියෝ අපේ අම්මා මේ මහාචාර්යතුමාගේ ඇඳුම කියන තරම්ම ගතියක් නෑනේ අප්පා. කියන්නේ කොහොමද? හැබැයි හුලං වැදුරට පස්සේ හෙට යනවා මෙහෙට යනවා විකාරයක් කනේ. මෙලෝ රාග්නයක් කරන්න කිසි වැඩක් මට මේ වෙලාව විකාර කියවන්න නැතුව ඉන්නකෝ චූටියෝ ඔයාට මොකක් හරි අදහසක් තියෙනවද පොඩ්ඩක් ඉන්නකෝ මෙහෙම කරමු. අපි ආපහු හිර කූඩුවට ගිහිල්ලා මහාචාර්යතුමා හම්බ වෙමු. හම්බ වෙලා යාගේ ගහමු වෙන මොකක් හරි ප්ලෑන් එකක් නැද්ද මේකට කියලා. ඊට පස්සේ පුළුවන් අපිට අර තුන් දෙනා පරද්දන්න. තේරුණාද? මොනේ සූටියෝ මාටියෝ දැන් මේ පටව දෙන්නෙක් වගේ ඔහෙ නිදාගෙන ඉන්නවා. ඒ වුණාට මේ ඔහෙලා දෙන්න නෙවෙයි ඉන්නේ. ඔහෙලා දෙන්න මේකෙන් එළියට ගියේ කොහොමද කියනවා. මේ කූඩුවෙන් පැනලා ගියා නේද? අපි දෙන්න නෙමෙයි නම් මේ ඉන්නේ වෙන කවුද? ඕන නැති කතා කියන්න දෙන්න එපා. අම්බෝ. අනික අපි ඔයාලට කිසිම දෙයක් දෙන්නෙත් නෑ කිසිම දෙයක් කියන්නෙත් නෑ ඔයාලා දෙන්න කතා කරන්න හරියට ලොකු වීරයෝ වගේ. ඒ වුණාට ඕනම වීරයෙක්ගේ තියෙන දුර්වලකමක් කියලා එකක්. අන්න ඒකෙන් ඔහෙලා ඉවරයක් වෙයි. ඒ වුණාට අපේ කිසිම දුර්වලකමක් නෑ අර මහාචාර්යතුමා ඔයාලගේ යාළුවෙක් නේද? එයාට කියලා ඔහෙලා කරගත්තු මැජික් එක මොකද්ද කියනවලා ඉතින් කියනවලා ඉක්මනට කිව්වේ නැත්තම් එහෙම මම හැමෝටම පොළු පාර ගන්න දෙනවා තේරුණාද? අනවාගින් නැතුව දැම්ම කියනවලා ඕකෙත් නෙමෙයි මේක ගන්න. කටවාගෙන හිටියොත් ඉතින් මේ පොළු පාර කන්නම සිද්ධ වෙනවා. තවත් කටවාගෙන නැතුව ඉක්මනටම ඒ ගැන කියනවලා. අනේ මහත්තයෝ අපිට ඔහොම ගහන්න තරම් අපි මොකද්ද කරපු වැරද්ද කියන්නකෝ ආටි. මේ ජෝඩ්ඩම් මං හිතුවට වඩා ප්‍රයෝජනවත් නේ. ගොඩක් මොලේ කල්පනා කරලා හොඳ දේවල් කරනවා. දැන් ඉතින් මේ ලොකු යකදාවෙන් ගුටි කන්න කලින් ඇත්ත කියනවාලා. නැත්තම් ඉතින් ඔය හැමෝටම සිද්ධ වෙන්නේ ලොකුවට ගුටි කන්නයි තේරුණාද? ඔය මට නම් ඕක උල ගන්න බෑ. ඔච්චර ලොකු හැකින් ගැහුවත් අපි දෙකට කඩලා යයි අද. අනේ අපිට එහෙම කරන්න එපා අපි ඔයාලගේ හොඳම යාළුවෝ වෙන්න හොඳද එතකොට හරි නේද ලොක මේ සූටියගේ කටින් කොහොමද ග්‍රාම සේවකයෙක් සද්ද දෙන්නේ? ලොක මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. ඔය යාළුවගෙන බලා ගන්න. ඔය මහාචාර්යතුමා ගැන විස්තර කියනකම් අපි ඔයලව නිකන් තියන්නේ. ඔයලා හැමෝම ගෙනහිල්ලා හොඳටම දඬුවම් කරනවා. ගිනි උදුනක දාලා පුච්චනවා තේරුණාද? ඔයාලට වදින්න අවුරුදු 20ක පළපුරුද්දෙන් මං කවදාවත් හිර කූඩුවක් අතෙන් ගිහිල්ලා නෑ. මේ බලන්න මම ග්‍රාම සේවක පෙන්නද්ද? ගම කේවනේ. බුකන්ටි ගෑමියෝ කරපුයි වැඩේ තීරම ඔක්කොම ටික ගලවලා දැම්ම දැන් ඉතින් ඉවරයි ආයහන් ගන්න දෙයක් නෑ. ඒවයි ජෝන් බලන්නකො මේ අයගේ ඇත්ත එළියට ආවා. ඔයාලා කොහොමද මේක ඇතුළට ආවේ? අයියෝ දැන් ඉතින් මොකද කරන්නේ? ලොකෝරා පොඩිෝරා කියන්න බෝ. සූටියයි මාටියයි කොහෙද? පිංකි බැංකි පුංකි තුන් දෙනාම කොච්චර සල්තිමත් වුණත් වැඩක් නැහැ. ඒගොල්ලන්ට මේ ටැංකිත් එක්ක සටන් කරන්න බෑ. මාතියෝ හොඳ බලා ගන්න මාතියෝ. ඒ තුන් දෙනා කොහොමද පරාද වෙන්නේ? දුන් දම යන්න පරාද වෙන්නේ මේ සැරේ. සූටියෝ මාටියෝ ඔයලා හිතුවද මාව රවට්ටලා මේ විදිහට එළියට ඇවිල්ලා වැඩ දාන්න? මං ඔයාලට කල්ලුත් කිව්වා නේද? මේ විශ්වයේ ඉන්න බලවන්තයා මේ මම කියලා. ඒක අමතකද ඔහෙලට? එහෙමනම් ඉතින් අපේ යුද්ධ ටැංකිත් එක්ක හැප්පිලා පුළුවන්ද කියලා බලනවා. ඔය කට්ටිය අරගෙන අපිව පරාද කරන්න හිතාගෙනද? පියහුවේ යෝවට.
ඔයා මොනවද හිතාගෙන ඉන්නේ? ඔය යුද්ධ ටැංක් වලින් අපිව නවත්තන්න පුළුවන් වෙයි කියලාද? එහෙනම් ඉතින් ඔයාලා දෙන්න අපි ගැන තාම හරියට දන්නේ නැහැ. ඔන්න එහෙනම් බලා ගන්නකෝ. එක්කද? යන්න. මොකද නැවැත්තුවේ? දිගටම පහර දෙනවා. ඔයලා ගාව තියෙන හැම ආයුධයකින්ම අපිට පහර දෙනවා. Air Force, attack! Attack! මේ සැරේ නම් අපිට පරාද වෙන්න වෙයි වාගේ. ඒගොල්ලන්ව නවත්තන්න විදියක් නැහැ. ෂූටින් මාටින් පරදින්න විදියක් නැහැ. එන්න බය වෙන්න එපා. මේ වෙලාව අපි ධනාත්මකව කල්පනා කරන්න ඕනේ. තේරුණාද? පොසිටිව් තින්කින්. ටූටියෝ අපේ ප්ලෑන් ඔක්කොම වතුරේ නේද දැන්? දැන් ඉතින් අපි දෙන්න මොකද කරන්නේ? ඈ? අනේ මාව බේරගන්න. මාටියෝ කොහෙද දුවන්නේ? මම මෙතන ඉන්නේ. මෙතෙන්ට එනවා. මූණට මූණ සටන් කරනවලා. මේ සුපිරි දුෂ්ටයෝ ඇවිල්ලා අපේ නගරය සම්පූර්ණයෙන් විනාශ කරනවා. මේකට මොකක් හරි කරන්න ඕනේ. ආගන්න මිත්‍රවරුනි, අපි මේ දෙයට මොකක් හරි ක්‍රමයක් හොයාගෙන මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳලා දාන්න ඕනේ. නැත්නම් මුළු නගරෙම විනාශ වෙලා යයි. අපිට ආයේ කවදාවත්ම මේ නගරේ ගොඩනගන්න බැරි වෙයි. මොකද මේ වෙන්නේ? කොහොමද ඔයාලට? මම තමයි පින්කි. එතකොට මේ බැංගි අර පොන්කි. ඉක්මන් කරලා දුවමු. මොකද ඔච්චර හදිස්සි? මෙතනින් එහාට රැස්වීම මම පවත්වන්න. හොඳයි නෝනවරුනි මහත්තුරුනි, අපිට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නවලට බෑ. නිකන් සාකච්ඡා පැවැත්වුවා කියලා කිසිම තේරුමක් නෑ. මොකද මේ විශ්වයටම ඉන්න ලොකුම බලවන්තයා මමයි. ඒ නිසා දැන් මේ හැම කෙනෙක්ම අපේ අනසකට යටත් වෙන්න ඕනේ. තේරුණාද? අපිට වඩා වෙන කිසිම බලයක් නෑ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඔහේ තිබිච්චාවේ. වැඩි ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඇවිල්ලා නිකන් විනාශ වෙන්න හදන්න එපා. තේරුණාද ඔයාලට? ඇත්ත වශයෙන්ම කිව්වොත් මම මේකට විරුද්ධ වෙනවා. විරුද්ධයි කියලා කියන්නේ විරුද්ධව තමයි ඉතින් අය. හොඳයි ප්‍රශ්නයක් නෑ. මේ මෝඩ මිනිස්සයව දැම්මම මේ රැස්වීම් ශාලාවෙන් එළියට ඇදලා දානවා. කට්ටියම දැන් මී පැටව් ටික වගේ බලාගෙන ඉන්නවා. කාට හරි දඩුවමක් දෙන්නම ඕනේද ඔයාලට මේ දේවල් තේරෙන්න? ඒක වෙන්න ඇති පෘථුවිය හැටි. සූටි මාටින්, ඔයාලා දෙන්න පුළුවන් තරම් ඉක්මනට යන්න. ගිහිල්ලා ඉවර වෙලා මාචාර්යතුමාවයි ග්‍රාම සේවකවයි පුළුවන් තරම් ඉක්මනට නිදහස් කරගන්න.
ලෝකා අපි අරගොල්ලොත් එක්ක පිටසක් වලට ගියාට පස්සේ අපිට හොරකම් කරන්න දේවල් නැති වෙයිද දන්නේ නැහැ නේද? ඔයා මොකද හිතන්නේ කියලා කියන්න? ඕගොල්ලෝ කොහොමද එහෙම දෙයක් කියන්නේ? ඒගොල්ලෝ අනිවාර්යෙන් පොරොන්දු වුණා මටත් කොටසක් දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ පොරොන්දු වුණා මට මේ මුළු නගරෙම දෙනවා කියලා. එතකොට මම තමයි මේ මුළු නගරෙටම ලොක්කා වගේ ඉන්නේ. මේ නගරෙට ලොක්කා. එතකොට මේ ජෝන්. මොකක්ද මේ උනේ? මං හිතන්නේ මේ බිම මොකෝ හරි සතුටු එකක් ඉන්නවා. ඉක්මනට මේක සුද්ධ කරලා දානවා. නැත්තම් විනාශයි. හරි ලොක්කා. අයියෝ මොකද්ද මේ කරේ? ඇයි සුටියෝ මාටියෝ දෙන්න ආපහු ආවේ? දැන් ඉතින් අපි කරපු හැම දෙයක්ම වගේ වතුරේ ගියානේ ඉවරයි. මහාචාර්යතුමා අපි කරපු දේ හරි ගියේ නෑ. අපේ ප්ලෑන් එක නිකම්ම වතුරේ ගියා. මේකයි උනේ. ඔව් මහාචාර්යතුමා අන්න එහෙමයි වුනේ. ඇත්තද? අපි ඉක්මනටම ගිහලා ලොක්කට ගියමු. එනවා. අයියෝ ග්‍රාමසේවක මාටියෝ මොකද කරන්නේ? අර ස්ප්‍රේ එක ගහන්නකො ඉක්මනට. ලොක්කා එන්න මෙන්න මේක ඇතුලේ තමයි මේක තමයි ඉන්නේ. කොහෙටද ඒගොල්ලෝ ගියේ? කොහෙටද ඒගොල්ලෝ ගියේ? ඒ දෙන්න පැනලෙනකන් කොහෙද දෙන්න මොනවද කරේ? නිකන් ඔටුවම් බලාගෙන හිටියද? කියනවා. ඔයලා තුන් දෙනාගෙන් නම් කිසිම වැඩක් නැහැ. ඇත්තමයි. බොස් අයියෝ මම බොරුවක් කියන්නේ නේ. බොරුවක් කියන්නේ. අස්පනා අපිට මන් දැක්ක අර හතර දෙනා මේක ඇතුලේ ඉන්නවා. එකපාරටම ලොකු හුලන් සද්දයක් කොහෙන්ද මේ එන්නේ? අයියෝ සුටියෝ මාටියෝ ග්‍රාමයෝ මේක නම් භයානක උරඟක් නෙවෙයි. දැක්කද? මේක භයානක යන්ත්‍රයක්. අපි ඔක්කොම ඉවරයි. අර මදයි කොලා මගේ අවුරුදු 20ක පළපුරුද්දේ පූසෙක් බලුතෙක් කරව දැකලා නෑ. අයියෝ අදයි කොලා. අයියෝ ස්ටුඩියෝ මේ බලාගෙන ඉන්න බා පුළුවන් තරම් ඉක්මනට ඔය ස්ප්‍රේ එක ගහන්න ඉක්ම කරන්න. ඉක්මනට ලොකු වෙන බේට ගහන්න මාස්ටර්තුමෝ. සූටියෝ මාටියෝ දැන්වත් ඉතින් මට යටත් වුණොත් හොඳයි නේද? ඕගොල්ලෝ කරන කිසිම දෙයක ප්‍රතිඵලයක් නැහැ. ඒක තේරුම් ගන්න. යුද්ධ ටැංකි වලින් පහර දුන්නා, යානා වලින් පහර දුන්නා. ඒත් කිසිම දෙයකින් වැඩක් වුණාද නැහැ නේද? ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ෂූටියයි මාටියයි කියන්නේ කවුද කියන එක. අපේ නම කවදාවත් මෙහෙ ගත වෙලා නැහැ තේරුණාද? අපි කවදාවත් ජරාව කාලා නැහැ. මිනිස්සු අපිට කොච්චර කැමති වුණත් අපි ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලලා නැහැ. අන්නේ හින්දා තමයි අපි කියන්නේ ඔය කාටවත් අපේ ආත්ම ශක්තියත් එක්ක හැප්පෙන්න බෑ කියලා.
ඔයලා කොහොමද අපේ ශක්තියට එහෙම අභියෝග කරන්නේ? කියලා දාන්න. මොනවද මේ? අපි ගෑස් එකක් ඇව්වේ නින්ද යන්න. අපි අහලා තියෙනවා සුපිරි වීරයන්ට නිදා ගන්න වෙලාවක් නැහැ කියලා. අපි බලමු. දැන් පොඩ්ඩක් හොඳ බබාලා වගේ නිදා ගන්න එනං. බැංකි හැමදේම බොඳ වෙලා යනවා වගේ පේනවනේ. මටත් මගේ ඇස් දෙක අරන් ඉන්න බෑ වගේ. පිල්ලි පොන්කි ඔය විදිහට දුර්වල වෙලා බෑ. අපි කොහොම හරි මෙයාලව පරාද කරන්න ඕනේ. අපි ඔයාලව ඉතුරු කරන්න. මතක තියාගන්නවා මේ චූටියයි මාතේ පරද්දන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. දැක්ක නේද අපේ සුපර් පවර්? දැන් ඉතින් නිදාගන්න. තව ටිකක් යවන්න මහතාතුමා වැඩි කරලා. සූටියෝ මාටියෝ මං ඔයාලව ලේසියෙන් අතාරින්න නෑ. අයියේ කතාවක් තියෙනව නේද? කොකාට වාරියක් එනවා නම් තිත්තටත් වාරියක් එනවා කියලා. මේ ඇවිල්ලා තියන්නේ අපේ වාරේ. කරන්න දෙයක් නැහැ කොකෝ. නිකන් බොකෝගෙන ඉන්න නැතුව එනවා කෙලින්ම. අපි යම් පස්සේ. මහදියෝ තව එකක් කියලා දාන්න. දැක්කා මනේ බරු දැක් මාජියගේ අදහස টොප් එකට වැඩ කරා දැක්කනේ. සූටි මාටින් අපිට ලොකු උදව්වක් කළේ. එයාලා දෙන්න අපේ නගරේ බේරගත්තා. ජය වේවා. මෙන්න මේ දෙනාට තේරෙනවා වගේ. අයියෝ. ඒගොල්ලෝ දඟල් කඩාගන්නේද? ඒවා කඩජෝ පොරුග්‍රාමියෝ ඕක හදලා තියෙන විශේෂ වාහනයකකින්. අපේ අම්මා මහාචාර්යතුමා බයිලා ගැහුවට ආන් අරගොල්ලන්ට ආයෙම පණ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? මොකද අපි කරන්නේ? සියලු දෙනාම අහගන්න. ඔක්කොම පස්සට යන්න. පස්සට යන්න තේරෙමු. ඉතින් කොහොමද සූටි මාටි? කොහෙද
දන්නේ. ඕගොල්ලෝනේ මේ සෙල්ලම් පටන් ගත්තේ. ඒ නිසා ඉතින් ඕගොල්ලොම තමයි මේක ඉවර කරන්න ඕනේ. පින්කි අපි මෙයාලව අරගෙන යමු. හෙලෝ සූටියෝ මාටියෝ. අලුත් කෝඩුව ගොඩක් හොඳයි වගේ. අදින් පස්සේ ඔයාලට සුපිරි වීරකම් කරන්න හම්බෙන්නේ නැහැ. අදින් පස්සේ මේ මුළු ලෝකෙටම ඉන්න එකම සුපිරි වීරයෝ අපි විතරයි. ඔයාලගේ හැම බලයක්ම අපි නැති කරලා දානවා. ඔයගොල්ලෝ සුපර් හීරෝස්ලා කියලා ආපු පාංකඩේ තුන් දෙනෙක්. ඔයගොල්ලෝ තමයි රටවල් කන්නේ. ඔයගේ කියවිල්ල නම් ගොඩක් වැඩි. දැන් ඉතින් ඕක තුලට වෙලා මොනවා කියුවත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට මේකෙන් එළියට යන්න කිසිම විදිහක් නැහැ. ඒ හින්දා දැන් අපිට ඕන දෙයක් කරගන්න නිදහස තියෙනවා. ඔයාලට ඕන දෙයක් කියාගන්න. දැන් ඉතින් අපේ වැඩ පටන් ගමු. මුළු විශ්වයේම බලය අපේ අතට ගමු. මට හොරෙන් පැනලා ගියා නේද? ඒ උනට වැඩක් නැහැ නේ. අහුණානේ. ජෝන් තමයි දෝන් වෙන්නේ. සූටියයි මාටියයි ආයෙත් මොකක් හරි දෙයක් කරන්න කලින් අපි අපිට තියෙන බලය තව වැඩි කරගන්න ඕනේ. මේ විශ්වයේ තියෙන පාෂාණවලට පුළුවන් අපේ බලය තව දෙගුණ කරන්න. ඒ නිසා දැම්මම පින්කි පොන්කි ලෑස්තිද? ලෑස්ති. යමු දැම්මම පෘථිවියට. මේ සුපිරි දුෂ්ටයින් පැමිණ තිබෙන්නේ අඟහරු ලෝකයේ ඉඳලා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ලෝකයේ බලය අල්ලා ගන්න. ඒ වෙනුවෙන් ඔවුන්ගේ හැම ශක්තියක්ම පාවිච්චි කරනවා. දැන් මොවුන් නවත්තන්න පුළුවන් නේ කාටද? නවත්තන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට දුරකථන එවතුමක් දෙන්න. මුළු ලෝකෙම දැන් තියෙන්නේ අපේ අතේ. අපේ සැලැස්ම සාර්ථක වෙන්න දැන් ගොඩක් ළඟයි. දැන් ඉතින් අපිව නවත්තන්න කාටවත් බෑ. ලෝකා අපි දියවන්ත ටික කොහොම හරි අරන් ආවා. ඉතින් ලෝකා ඕගොල්ලෝ මොනවද මේක කරන්න හිතාගෙන ඉන්නේ කියලා. වැඩේ හොඳට කරලා. Thank you ලෝකා thank you. දැන් අර සූටියයි මාටියයි මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ දුර්වල කරන්න මැෂින් වල බලය වැඩි කරන්න. හරි ලෝකා. පොඩ්ඩක් ඉන්න ලොක්කා මං ඉක්මනට එනවා. මේ නින්ද යන බෙහෙත් බෝම්බ ඉස්සර නම් වැඩ කළා. දැන් ඒ වලින් කිසිම වැඩක් නැහැ. ඉන දෙයක් නේ. දැන් ඔයගොල්ලන්ට නිදා ගන්න වෙලාව හරි. ඔන්න තව එකක් දැම්මා. පාචාරතුමා අපි ගැහුවේ මේගොල්ලන්ට නිදා ගන්න. ඒගොල්ලෝ ටික කෑවනේ. ඕගොල්ලන්ට පුළුවන් එච්චරයිද? සූටින්ටයි මාටින්ටයි බෑ මේ අපිව පරාද කරන්න. පුළුවන් නම් අපිව නිදි කරවලා පෙන්නනවා. මේ දැම්මම අනේ ඇත්තමයි මම මේ කියන්නේ. මගේ ජීවිතේට මම මේ වගේ පවර්ෆුල් කෙනෙකුට දැකලා නේ. අනේ මාච්චෝ සෝරියා මං ගුවගේ කකුල් දෙක අල්ලලා සමාව ගන්න. අනේ අපිට මුකුත් කරන්න එපා අනේ. අපි හරි අහිංසකයි. දැනගෙන නෙමෙයි මේවා කරේ. හරි වැඩේ හරි. දැන් එහෙමනම් අපි හරියටම සතුටට ලෑස්ති වෙමු. බලමු කවුද දිනන්නේ කියලා. ගාමේ ඔබ පොඩ්ඩක් ඔතන ඉන්න.
මතු උනේ? අපේ නගරය වෙනුවෙන් අපරාධ කරන උන්ට කිසිම දවසක සමාවක් මම දෙන්නෙම නෑ. හරිද? තේරුණාද? සුටි මාටින් ඔන්න බලන්න මං ඔයගොල්ලන්ට මොනවද ගෙනාවේ කියලා. ඒ ගොමෝඩ රැල හිතනවද මේ කාමරය ඇතුළට කොහොමද කාර් එකක් ආවේ කියලා නිදා ගන්නවා. ඕගොල්ලෝ හීනෙන් දැක්ක කියලා හිතා ගන්නවා. එච්චරයි. නිදාගන්න තිබුණ හරියට කුකුල් මස් කෑල්ල කන්න තිබ්බන කොහෙද කන්න ඕනේ නෑනේ. අපේ අම්මා එක තීනයක් කියලා හිතා ගන්නවා. නිදා ගන්නවා. බයි බයි කියලා නිදා ගන්නවා. good night ගියා. දොරත් වහලනේ තිබ්බේ. එතකොට ඉන්ස්පෙක්ටරුයි වාහනේ කොහොමද දෙකම ඇතුළට ආවේ? ඇත්තට මම මේ හේනියද දකින්නේ. මට කිසි දෙයක් තේරෙන්නේ නෑ. තෝරලා දෙනකො ලොකු හොරෝ පොඩි හොරෝ. අයියෝ දැන් අර පින්කි පැන්කි පොන්කි ඇවිල්ලා මාව සම්පූර්ණයෙන්ම කාලා දායි. දැන් ඉතින් මම මොකද කරන්නේ? කොහෙට හරි දුවලා හන්දෙමු. මේ මොකද උනේ? කොහොමද මෙහෙම වෙන්නේ? බොස් මං මේ මිහිනේද කොහෙද දකින්නේ? මම නිදාගෙනයි හිටියේ. එක පාට හැරලා බලනකොට සූටිනුයි මාටිනුයි වෙන්න ගිහිල්ලා මං ඉතින් මොනව කරන්නද? නැහැ. ඒක කොහොමවත් වෙන්න බෑ. මාචාර්යතුමා ඕන් එනං ඔයාගේ සුපර් හීරෝලා දෙන්න ආව කොහොමද පෙනුම? නියමයි නේද? මේ ඇඳුම නම් ස්මාර්ට් තමයි. ඒ වුණාට මේකේ මොකද වෙන්නේ කියන්නකෝ බලන්න නිකන් වැඩක් නෑනේ. දැන් ඉතින් ඕගොල්ලන්ට සුපර් පවර් එකක් තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. මොකද මම ඕක හදලා තියෙන්නේ අරගොල්ලන්ගේ බලයට සමානව. ඒ විතරක් නෙවෙයි ඕකේ තියෙනවා අවියාවිත ගණනාවක්. ඕගොල්ලන්ට ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. මාජයි කොලා ටෙස්ට් කරන්න ඔබ මාචාර්යතුමා යොදා ගන්නවද? අනේ මං හිතලා නෙමෙයි කරුවේ නිකම් බටන් එකක් එවුවා නිකම්ම වතුරාව. මම දැනගෙන හිටියේ නෑනේ. එකපාරටම වතුරේ කියලා එච්චර ප්‍රෙෂර් එකට. ඒක ගණන් ගන්න එපා මාටියෝ. ඔවා ටෙස්ට් කරලා බලන්න ඕනේ තමයි. ගියාට පස්සේ ටෙස්ට් කර ඉන්න වෙලාවක් නෑනේ නේද? දැන් ඉතින් මාටියෝ කිසි දෙයකට බය වෙන්න ඕනේ නෑ. මොකද දන්නවද? ඒගොල්ලන්ට තියෙන මොකක් හරි බලයක් තියෙනවා නම් ඒක දැන් ඕගොල්ලන්ට තියෙනවා. ඒක ඔය ඇඩුම හින්දායි අවිල්ලා තියෙන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. ඒත් මහාචාර්යතුමා මේකේ හැම කෑල්ලම වැඩ කරනවද කියන්නකෝ. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. මොකද මං හදපු ඔය ඇඳුමත් එක්ක පංචමහා භූතයෝ හැම වෙලේම ඉන්නවා. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නෑ. තේරුණාද? නෑ. වැඩේ ඉවර කරන්නයි තියෙන්නේ. අනිත් එක තමයි මේ වගේ වැඩක් මුළු රටේම ඉන්න කට්ටිය බලාගන්න ඕනේ. ඒ හින්දා අපි පුළුවන් තරම් මේක පුළුල් තිරේ ලයිව් ටෙලිකාස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද? Thank you මාචාර්යතුමා. බොහොම ස්තුතියි මාචාර්යතුමා. කාටද මේ වගේ දෙයක් කරන්න හයියා? මං ඔහෙව ඉතුරු කරන්නේ නෑ. මාටියෝ මේම හයියෙන් යනකොට දත් කිරි වැටෙනවා. කොහොම දත් ටික ඊ කියාගෙන යන්න එපා. සීතලට වැටේ. අපිට දැන් සෑහෙන ශක්තියක් තියෙනවනේ. දින්නට පස්සේ ප්‍රෙස් කොන් එකක්වත් තියන්නේ කොහොමද දත් නැති? තේරුණා සූටියෝ? නවතිනවා. සුපිරි වීරෝ නම් මොකද පැනලා යන්නේ?
මාතියෝ දැන් අපි පොළොවේ යටින් ගියා ඇති. දැන් එකපාරට වතුර යටින් යමු. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම විදිය. මාතියෝ ඉස්සරහා මුහුද මැද්දේ යමු. හරි ජූටියෝ එහෙනම් වතුර යටින් යමු. හැබැයි මෙහෙමයි ගැඹුරු මුහුදේ යටින් යනකොට ලුණු වතුර හින්දා මේ අඳන් ඉන්න මොනවා හරි මලකට කන්න පුළුවන් නේද? ඒක නිසා පරිස්සමෙන් ජූටියෝ මොනවා වුණත් අපි මේ දේ කරන්න ඕනේ. අපේ ජීවිතේ පරදුවට තියලා හරි අපේ නගරය ආරක්ෂා කරගන්න ඕනේ නේද? ජූටියෝ අපිට මේගොල්ලන්ව පරද්දන්න පුළුවන් වෙයිද? මාතියෝ මෙහෙමයි මේ ෆයිට් එක අපි දිනා ගන්න වෙනවා. නැත්තම් අපි දෙන්න ෂූටින් මාටින් නෙමෙයි. ජූටියෝ මෙහෙම දිගටම ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ මොනවා හරි කරන්නකෝ. පත්තුණා මතකද මාතියෝ මහාචාර්යතුමා කිව්වා අවශ්‍ය වුණොත් අපිට ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන් කියලා. අපි ස්පීඩ් එක වැඩි කරලා යන්. ඔන්න 1 2 ඔන්න 3යි. මාතියෝ අපි දැන් පංච මහා භූතයන්ගෙන් 4ක්ම පාවිච්චි කරලා තියෙනවා. තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි ගින්දර. ඒකත් පාවිච්චි කරලා ඉවරයක් කරලා දාමු. නවතිනවා. ඔය විදිහට පැනලා යන්න නැතුව ඇවිත් අපිත් එක්ක සටන් කරනවලා. කලබල වෙන්න එපා. අපිත් වෙලා වෙනකන් ඉන්නේ ෆයිට් එක පටන් ගන්න නේද ජූටියෝ? ඔය විදිහටම පස්සෙන් එන්නකෝ. මාතියෝ ඉන්නේ සූර්ය දිව්‍ය රාජයා. අපි යන් සූර්ය දිව්‍ය රාජයා ළඟට. එතකොට අපිට පුළුවන් වැඩි කරගන්න. මාතියෝ සූර්ය දිව්‍ය රාජයාට කිට්ටු වෙන රස්ත වැඩි වෙනවා. අපේ ඇඳුමකට රොට්ටු දෙයිද දන්නේ නැහැ නේද? අපිට මොනවා වුණත් කරන්න දෙයක් නැහැ ජූටියෝ. අපි නගර වෙනුවෙන් අපේ යුතුයකම කොහොම හරි ඉටු කරන්න ඕන. මේගොල්ලන්ට අහුනොත් අපේ නගර විතරක් නෙමෙයි මුළු ලෝකෙම හරි විනාශ කරලා දායි. අපි යන් බය වෙන්න එපා. ෂූටින් නුයි මාටුවේ දෙන්න ඉර ඇතුළට නේද ගියේ? ෆ්‍රැන්කි හැබැයි අපි හෙට යන එක භයානකයි. අපි සුපිරි වීරයෝ. අපිට ඕනම ග්‍රහලෝකයකට යන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න නැතුව යමු. කොහෙද මේ සූටියයි මාතියයි ගියේ? මට පේන්නේ යාලා මේකෙන් පිච්චිලා ගිහිල්ලාද කොහෙද? අයියෝ දෙයියනේ. අපි ගොඩක් වෙලා හෙව්වද? ඔයා ඉන්න බැංකි මං එයාලා ගැන බලා ගන්නම්. මොකද උනේ බල්ලි? ඔයාගේ ඇස්වලින් ගින්දරෙන්නේ නැහැ නේද? ඕකට මොනවා හරි අයි ඩ්‍රොප් එකක් දැම්මා නම් හරියනවා හැබැයි. ගෙනල්ලා දෙන්නද? මාටින් ඔයගේ කට වැඩි හොඳද? දැන් එහෙනම් බලා ගන්නවා. මේ මොකද උනේ? අයි නංගි මොකද වරලස හරියට වැඩ කරන්නේ නැද්ද? පොඩ කරකවන්නේ නයි කරකවන්නේ. ඔයාලා දෙන්නගේ බලයට මොකක්ද උනේ? අනේ මන් දන්නේ. දැක්කනේද? දැන් ඉතින් ඔය තුන් දෙනාගේ මහ ලොකු වීරකම් ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ අපි දිනන්නේ. දැන් හරිද? නියමයි. හරි. අපේ සුපිරි බලය
වෙන්න බෑනේ. අයියෝ දැන් ඉතින් මම මොකද කරන්නේ? මම බාබර් කෙනෙක් වත්තනවා. අයියෝ දැන් ජෝට්ට මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරි වෙයි. පින්කි පැන්කි පොන්කි දැන් ගුටි ගන්න ලෑස්තිද? අනේ එපා. අපිට ශක්තිය තියෙද්දිත් ඔයගොල්ලෝ මෙහෙම කළා නම් අපිට දැන් ශක්තිය නැතුව ඉඳිද්දි මොනව නොකරයිද? අපි දැන් යටත් වෙමු. වෙන කරන්න දෙයක් නැහැ. ඔව් සූටියෝ මාටියෝ අපි පරාජය බාර ගන්නවා. ඔයාලා තමයි මේ විශ්වයටම ඉන්න ලොකුම සුපිරි වීරයෝ. ඒයි නීතියේ නාමෙන් නවත්තන්නයි කිව්වේ. ඔයලට අපේ නීතියේ නාමෙන් හිරේ යන්න ලෑස්ති වෙන්නයි වෙන්නේ. තේරුණාද?